එහෙනම් ප්‍රතිසංස්කරණය කියන වචනේ තේරුම මොකක්ද? ප්‍රතිසංස්කරණය. ප්‍රති කියන්නේ මොකක්ද? ප්‍රති කියන්නේ ප්‍රති ප්‍රති කියන්නේ පුතේ නැවත යලි සංස්කරණය කරනවා කියන්නේ සංස්කරණය කරනවා කියන්නේ මොකක්ද? සංස්කරණය කරනවා කියන්නේ සකසන. සංස්කරණය කරනවා කියන්නේ සකසන. එහෙනම් ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ මොකද්ද? නැවත නැවත යලි සකස් කරනවා. මොකද්ද නැවත නැවත සකස් කරන්නේ? ආණ්ඩු ක්‍රමය. ආණ්ඩු ක්‍රමය කියන්නේ පාලනය කරන ක්‍රමය. පාලනය කරන ක්‍රමය නැවත සකස් කිරීම. ඒකට අපි කියනවා කියලා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. හරිද දිරක්ෂ? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ මොකද්ද? පාලනය කරන විදිය නැවත සකස් කිරීම. එහෙනම් පාලනය කරන විදිය කියන්නේ මොකද්ද? ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණ. නීති සම්පාදනය කිරීම, නීති ක්‍රියාත්මක කිරීම සහ යුක්තිය පසලී. මෙන්න මේ කියන බලය පාවිච්චි කරන ආකාරය නැවත නැවත සකස් කරනවා. ආන්ගේ නැවත නැවත සැකසීම තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. දැන් එහෙනම් පුතාලගේ අපේ පාඩමේ අපට හම්බෙන්නේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. මේ පාඩම අපිට තේරෙන්නේ නැත්තේ මෙන්න මේ වචන ටික ඔළුවේ නැති නිසා. මේ මාතෘකාව ඔළුවේ නැති නිසා. පැහැදිලිද? දැන් එහෙනම් ඔයාලා දන්නවා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ මොකද්ද? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ මොකද්ද? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ පාලනය කරන ආකාරය නැවත නැවත සකස් කිරීම. නේද? ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කියන ආයතන තුන නැත්නම් මේ බලය පාවිච්චි කරන ආකාරය නැවත සකස් කිරීම. කොයි කාලෙද පුතා මේක වෙන්නේ? කොයි කාලෙද මේක වෙන්නේ? මේ පාලනය කරන ආකාරය නැවත නැවත සකස් කරන්නේ කොයි කාලෙද? මේක වැඩි වෙන්නේ පුතා බ්‍රිතාන්‍ය පාලන සමය. මේ වැඩි වෙන්නේ කොයි කාලෙද? බ්‍රිතාන්‍ය පාලන සමය තමයි මේක ආරම්භ වෙන්නේ වැඩි. එහෙනම් බ්‍රිතාන්‍ය පාලන සමය බ්‍රිතාන්‍යයන් අපේ රටේ යටත් කරගෙන හිටියේ කොයි කාලෙද? බ්‍රිතාන්‍යයන් අපේ රටේ යටත් කරගෙන හිටියේ කොයි කාලෙද? පුතා 1796 ඇවිල්ලා බඩාලගෙන හිටියා. 1915 උඩාල්ලගෙන 1948 වෙනකම් බ්‍රිතාන්‍යයන් අපේ රටේ හිටියා. මෙන්න මේ අවධිය අපි හඳුන්වනවා යටත් විජිත සමය. යටත් විජිත සමය. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ට යටත් විජිතයක් ලෙස තිබ්බ කාලේ. මෙන්න මේ කාලේ තමයි අපේ රට පාලනය කරන ආකාරය වරින් වර වෙනස් කරනවා. එතකොට ඊට කලින් අපේ රට පාලනය වුණේ නැද්ද? බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් එන්න කලින් අපේ රට පාලනය කරේ නැද්ද? ඊට කලින් අපේ රටේ නීති හැදුවේ නැද්ද? ව්‍යවස්ථාදායකයේ තිබ්බේ නැද්ද? විධායකයේ තිබ්බේ නැද්ද? අධිකරණයේ තිබ්බේ නැද්ද? ඊට කලින් අපේ රටේ නීති හදලා නීති ක්‍රියාත්මක කරලා නඩු වෙන්නේ නැද්ද? බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වෙන්න කලින් 1915ට කලින් එහෙම කළේ නැද්ද? එහෙම කළා. එතකොට ඒ කාලේ කොහොමද උනේ? ඒ කාලේ කවුද නීති හැදුවේ? ඒ කාලේ කවුද නීති ක්‍රියාත්මක කළේ? ඒ කාලේ කවුද නඩු වෙන්නේ? ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කවුද ක්‍රියාත්මක වුනේ? බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වෙන්න කලින්. කවුද ඒව කරේ? කොහොමද ඒව වුනේ? ඇහුවද? කවුද ඒව කරේ? කවුද කරේ? රජු. රජු. කලින් ඒව කරේ කවුද? රජු. එහෙනම් පුතා කලින් නීති ඇදුවේ නීති ක්‍රියාත්මක කළේ නඩුවේ කවුද? රජු. ආණ්ඩුව තිබ්බේ කාගේ ළඟද? රජාගේ ළඟ. බලය තිබ්බේ කාගේ ළඟද? රජාගේ ළඟ. ඒ නිසා රජු ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන බලය පාවිච්චි කරපු කාලය අපි හඳුන්වනවා මොන පාලන ක්‍රමය කියලාද? ඒක පුතේ අපි හඳුන්වන්නේ රජාගේ ආණ්ඩුව තිබ්බ කාලේ රාජාණ්ඩු පාලන ක්‍රමය. අපි ඒක හඳුන්වන්නේ කොහොමද? රාජාණ්ඩු පාලන ක්‍රමය. රජා ළඟ තමයි ආණ්ඩුව. රජා ළඟ තමයි බලය තියෙන්නේ. රජා තමයි නීති ඇදුවේ. රජා තමයි නීති ක්‍රියාත්මක කළේ. රජා තමයි නඩු. කවද්ද මේ වැඩේ පටන් ගන්නේ? කවුද ලංකාවේ මුල්ම රජු? කවුද ලංකාවේ මුල්ම රජු? කොයි කාලේද මේ වැඩේ පටන් ගන්නේ? ලංකාවේ මුල්ම රජු දැන් ලබන අවුරුද්ද ඉගෙන ගන්නවා 10 වසරේ.
ලංකාවේ රාජ්‍යත්වයේ වර්ධනය දේශපාලන බල වර්ධනය 10 වසරේ තුන්වෙනි පාඩම. කවුද ලංකාවේ මුල්ම රජු? ලංකාවේ මුල්ම රජු පණ්ඩුකාභය. එනම් පණ්ඩුකාභය ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ කරලා පස්සේ අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර අන්තිම රජා ශ්‍රී වික්‍රම රාජසිංහ. ලංකාවේ අන්තිම රජු කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ. එහෙනම් පුදී පණ්ඩුකාභයකින් පටන් අරන් අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ ලංකාවේ ක්‍රියාත්මක මොන පාලන ක්‍රමයේද? රාජාණ්ඩු පාලන ක්‍රම. එතනදී පාලනය කරන විදිය වෙනස් වෙන්නේ. නීති හදන විදිය වෙනස් වෙන්නේ. නීති ක්‍රියාත්මක කරන විදිය වෙනස් වෙන්නේ. නඩු අහන විදිය වෙනස් වෙන්නේ කොහොමද? රජතුමා නේදෝදී ඒ නිසා රාජාණ්ඩු පාලන ක්‍රමය ඇතුලේ ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණයේ කියන බලතල රජුවට එකතු වෙලා තිබ්බ අවදී මොන වගේ බලයක් රජතුමාට තිබ්බද? අසීමිත බලයක් තිබුණා නේද? මේ බලතල සියල්ල එක දැනකට එකතු වුණොත් එතන තියෙන මොන වගේ බලයක්ද? අසීමිත බලය. එයාට කරන්න බැරි දෙයක් නැති තරම්. පැහැදිලිද? ඒ නිසානේ රාජාණ්ඩු පාලන ක්‍රම සමයේ රාජාණ්ඩුව ක්‍රියාත්මක වෙන සමයේ රජතුමාට ආමන්ත්‍රණය කරේ 5000කට බුදුවන්ට දෙවියන් වහන්සේ ගැත්තාට සමාවෙන්න. රජතුමා ඉදිරියේ අපි හැසුරුනේ හරිම පරිස්සම්. රජතුමා ඉස්සරහා hina වුණොත් එම නිකමට හරි hina ගියොත් තාම ඒකෝ hina වුනේ. හේතුව කියන්නෝ. හරියට හේතුව කියා ගන්න බැරි වෙලා රජතුමාට ඉදිරිය තින් මූ නිකන් විල්ලුවට hina වුණා රජතුමා නිකන් බොම්බාට් එකකට ගත්ත කියලා මොකද වෙන්නේ? රාජ උදාසන ලක් වෙන්න පුළුවන්. ඒව රාජ උදාසන ලක් වුණොත් මොකද වෙන්නේ? රජකාරය දඬුවම් දෙන්නේ. මේකව ඇතාලව අපාගවන්න. දීල්වා මරන්න කිය. නේද පුතේ උල තියන්න කිය. හිස කසා දමන්න කිය. ඒව නේද? ඒව රජතුමා නියෝග කරලා ඒ දඬුවම භුක්ති විඳින්න කිව්වා. කාට හරි කියන්න පුළුවන්ද? චීචී රජතුමනි මොකක්ද ඔයා කරන්නේ? කැත වැඩක් නේ අසාධාරණයි නේ. කියන්නේ ඔය කටව හරිනේ. ඇයි? එහෙම කියන්න කිව්වොත් එයත් රාජ උදාසල්ලා. මතකයිනේ? අහලා තියෙනවනේ කතාව. අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහගේ කාලේ වෙච්ච දේවල්. නේද පුතේ? රජතුමා මහනුවර මඟුල්මඩුවේ පත්තිරිප්පේ ඉඳගෙන බලන් හිටියා වයින් වීදුරක් තොලගා. ඇලියපොළ කුමාරයාමියන්ට දරුපාට දුන්නු මේ අමානුෂික දඬුවම් කරන විරුද්ධ වෙන්න තිබ්බනේ පුතේ කට්ටිය. රහසෙන් විරුද්ධ වුණාට කෙලින් විරුද්ධ වෙන්න ගියේ නෑ කවුරු. ඇයි? රාජ උදාසරලක්. ඒ තරම් අසීමිත බලයක් තියෙනවා පුතේ. රජතුමාට රාජාණ්ඩු පාලන ක්‍රමය. පැහැදිලිද? තේරුණානේ? ඒ වගේ අසීමිත බලයක්. ඒ නිසා රජතුමා පාලනය කරන කාලේ මිනිස්සුන්ට තිබේ ප්‍රාර්ථනාවක් විතරයි. හැම හොඳ වැඩක්ම කළා හැම පින්කමක්ම කළා අන්තිමට මොකද කිව්වේ? රාජා බවතු ධම්මිකෝ. ඒ කියන්නේ ධම්මික රජ වේවා කියලා නෙමෙයි. නේද උදේ? රජතුමා ධාර්මික වේවා. එහෙම නේද? එහෙම කියනවා නේද? කාලට වැසි වසීවා. නේද උදේ? එහෙම තියනවා නේද? මොනවාද මේ රජු දෙහෙනි වේවා. නේද? එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවනේ. හැම හොඳ වැඩක්ම කළා එහෙම ප්‍රාර්ථනාවක් තමයි කරන්නේ. රජතුමා ධාර්මික වුණොත් රට හොඳයි. රජු අධාර්මික වුණොත් සෝරි තමයි. එහෙම නේද? එයි ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණයේ කියන ආයතන තුන බලතල සියල්ල රජු වටා කේන්ද්‍රගත වෙච්ච පාලන ක්‍රමයක් තිබෙනවා. හැබැයි මේ රාජාණ්ඩු පාලන ක්‍රමයේ බිඳ වැටෙනවා. 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගැනීමත් එක්ක එතනින් පස්සේ අපේ රට පුතා බ්‍රිතාන්‍යයන්ගේ යටපීතියක් බ්‍රිතාන්‍යයන්ගේ යටපීතියක් 1815 ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන්න පටන් ගත්තා. 1815 පස්සේ යටපීති සමය. පැහැදිලි? එයාලට 1796 ඉඳන් 1802 වෙනකම් මුදුබඩ පාලනය කරේ වෙන ක්‍රමයකට දුවන්නේ. එයාලා 1796 ඉඳන් මුලින් පටන් ගත්ත එක අසාර්ථකයි. ඒ නිසා කැරැල්ලක් ගැහුවා. මදුරාසි පාලන ක්‍රමයට ඉරගෙන. ඊට පස්සේ ද්විත්ව පාලනය පටන් ගත්තා. අසාර්ථකයි. ඊට පස්සේ කිරීටේ යටපීතියක් බවට පත් වුණා 1802. නේද? ඊට පස්සේ මුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න ආණ්ඩුකාරවරයෙක් පත් කළා.
නේද? ආණ්ඩුකාරවරයා යටතේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ තමයි උඩරට අල්ලගන්නේ. පැහැදිලිද? උඩරට අල්ලගත්ත 1915 උඩරට අල්ලගෙන එයාලා මොකද කරේ? උඩරට යටත් කරගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වත්තරංගුවට අරගෙන එහෙම්ම ගැහුවා නේද පුතා ගිවිසුම. 1915 උඩරට ගිවිසුම වගන්ති කීයද? වගන්ති 12. ඒ වගන්ති 12න් 1 2 3 කියන වගන්ති වලින් මොනවද කිව්වේ? අදින් පස්සේ තොපේ රජතුමා බ්‍රිතාන්‍යයේ 3 වන ජෝර්ජ් ශ්‍රී වික්‍රම රාජසිංහටවත් එයාගේ මලබාර් වල ඉන්න කිසිදු නායකකර වංශිකයෙකුටවත් අදින් පස්සේ උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල උරුමය නැහැ. අදින් පස්සේ තොපේ රජු කවුද? බ්‍රිතාන්‍යයේ 3 වන ජෝර්ජ් කියලා කිව්වා. මතකයි? හතරවෙනි වගන්තියෙන් කිව්ව මොනවද? බුද්ධ හතරවෙනි වගන්තියෙන් කිව්වේ උඩරට රදලයින්ගේ නිලතල බලතල වරප්‍රසාද සාම්ප්‍රදායික පාලනය ආරක්ෂා කරනවා. මතකයි? පස්වෙනි වගන්තියෙන් මොනවද කිව්වේ? පස්වෙනි වගන්තියෙන් කිව්වා බුද්ධාගමට දේවාගමට නිසි ගෞරවය ආරක්ෂාව දෙනවා. හයවෙනි වගන්තියෙන් හත්වෙනි වගන්තියෙන් උඩරට රාජ්‍යයේ ක්‍රියාත්මක වෙච්ච අර අමානුෂික දඬුවම් ක්‍රම අංග ඡේදනය කියන්නේ ශරීර කොටස් කපනවා, අත කපනවා, කන කපනවා නේද? ඒ වගේ ධර්ම දඬුවම්, මරණ දඬුවම් ඒවා අහෝසි කරනවා කියලා පොරොන්දු වුණා. එහෙම එකඟ වෙලා පාලනය කරන්න පටන් ගත්තා. එතකොට දැන් ඉංග්‍රීසියෙන් උඩරට පාලනය කරන්නේ එක විදියකට, මුහුදුබඩ පාලනය කරන්නේ තව විදියකට. පැහැදිලිද? ඔය විදියට පාලනය පටන් ගත්තා. එහෙම පාලනය කරගෙන යනවා. හරිනේ? දැන් ඉංග්‍රීසියෙන් ආවේ ඇත්තටම අපේ රට පාලනය කරන්න. ඉංග්‍රීසියෙන් ඕන අපේ රට පාලනය කරන්න. ඉංග්‍රීසින්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු වුණේ. ඉංග්‍රීසින්ගේ අරමුණ මොකක්ද? බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ මොකක්ද? බ්‍රිතාන්‍යයන් පැත්තකින් තියනකො යුරෝපා ජාතීන් ආසියාවට ආවේ. පෘතුගීසියෙන් එන්න පුළුවන්, ලන්දේසියෙන් එන්න පුළුවන්, ඉංග්‍රීසියෙන් එන්න පුළුවන්, ප්‍රංශයෙන් එන්න පුළුවන්. ඇයි ඒගොල්ලෝ ආසියාවට ආවේ? ඇයි ලෝකේ එයාලගේ යටත් වීම බවට පත් කරගත්තේ? මොකක්ද අරමුණ? පුතේ ඒ රටවල් වල තියෙන වටිනා සම්පත් සාරය අරගෙන ගිහිල්ලා වෙළඳාමේ උපරිම ලාභ ලබන්න. ඒකනේ එයාලගේ අරමුණ. එයාලගේ ආගම ඒ සඳහා උපරිම ලාභ ලැබෙයි. ඒ සඳහා තමයි එයාලගේ ආගම ප්‍රචාරය කරන්නේ. එයාලගේ ජනතාව හිතවත් කරගන්න, එයාලගේ සංස්කෘතිය ව්‍යාප්ත කරගන්න. පැහැදිලිද? මිෂනාරි ව්‍යාපාරය කරේ ඒ වැඩේ පහසු කරගන්න. ඔය වැඩ ටික කරගන්න තමයි එයාලා මොකද කරේ? අල්ලගත්තු ප්‍රදේශ පාලනය කරන්න පටන් ගත්තා. පැහැදිලිද? පාලනය කරනවා කියලා කියන්නේ එයාලටගේ අරමුණු ඉටු කරගන්න යහපත් පවත්වාගෙන. එයාලගේ අරමුණ මොකද්ද? වෙළඳාමෙන් ලාභ ලැබීම. ඊයේ යටත් ජීවිතයේ තියෙන වටිනා සම්පත් ටික එකතු කරගන්න එකයි ඒකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ බදු අය කරගන්න එක. කප්පම් ගන්න. නේද පුතේ? ඔය වැඩේ කරගන්න පහසු වෙන්න ජනතාව තමන්ට අවනත කරගන්න ආගම ප්‍රචාරය. එතකොට එයාලට පක්ෂපාතී ජනතාවක් නිර්මාණය වෙනවා. මිෂනාරි ව්‍යාපාරයේ පැහැදිලිද? ඒ වැඩ ටික කරගන්න පහසු වෙන්න එයාට නීති හදන්න ඕන. එයාට නීති ක්‍රියාත්මක කරන්න ඕන. එයාට නඩුව අහන්න ඕන. එනම් ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන බලය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක තමයි පාලනය කරනවා කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් බ්‍රිතාන්‍යයන් යටතේ අපේ රට පාලනය කරන්න පටන් ගන්නතර පස්සේ 1815 ඉඳලා 1915 ඉඳලා 1948 වෙනකම් මෙන්න මේ කාලය ඇතුලේ එයාලගේ අරමුණු ඉටු කරගන්න අවශ්‍ය වන විදියට තමයි එයාලා මේ රට පාලනය කරේ. පැහැදිලිද? එයාලගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය පාලනය පවත්වාගෙන යාමේදී තමයි එයාලට මොකක්ද ඕන උනේ? වරින් වර පාලනය කරන විදිය වෙනස් කරන්න ඕන. පැහැදිලිද? ආන්ගේ විදියට වරින් වර මේ රටේ පාලනය වෙනස් කරපු අවස්ථා ටික තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්න. මොකක්ද? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. තේරුණාද පුතේ? එහෙනම් ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකක්ද? ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද? නේද? ඒක වෙන්නේ කොහොමද? කාරණා පැහැදිලි, කතා පැහැදිලි, තේරුණාද? right. ඕක තමයි අපි
පාඩමේ සාරාංශය මෙතෙක් කතා කරමු. පැහැදිලිද? මේ පාඩම නොතේරෙන ප්‍රධාන හේතුව තමයි ඇත්තටම මෙන්න මේ වචනාර්ථ අවබෝධය අපි ඔළුවේ නැති. සහ මේ මොකද්ද කියන්නේ කියලා අදහසක් ඔළුවේ නැති. ඒ නිසා තමයි පාඩම කතා කරන්න කලින් අපි මේකට අදාළ සරල අදහස් ටික ඔළුවට දාගන්න. එහෙනම් මෙන්න මේ වගේ කොලයක් මේ වෙලාවේ පුතාලගේ අතේ තියෙනවා. මේ වගේ කොලයක් පුතාලගේ අතේ තියෙනවා. නේද? ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාරය කියන්නේ. අපි එතෙන්ද ඔය මේ වගේ තියෙන සරල අදහස් ටික ඔළුවට දාගන්න. අපි මේකේ වචනාර්ථ දාගන්න. සරල අදහස්. ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකක්ද? ආණ්ඩු ක්‍රමය කියන්නේ පුතේ පාලනය කරන ක්‍රම. පාලනය කරන ක්‍රම. ඒ කියන්නේ බලය පාවිච්චි කරන ක්‍රම. තාම පැහැදිලිව ලක්ෂණත් අකුරේ ලියා ගන්න. ප්‍රතිසංස්කරණය කියන්නේ ප්‍රති කියන්නේ නැවත සංස්කරණය කියන්නේ සකස් කිරීම. එහෙනම් ප්‍රතිසංස්කරණය කියන්නේ නැවත සකස් කිරීම. ප්‍රතිසංස්කරණය කියන්නේ නැවත සකස් කිරීම. නැවත සකස් කිරීම. ඔය මේ පාඩමේ ෂෝට් නෝට් එක. ඔය පාඩමේ ඔය කොලේ ඇතුලේ සම්පූර්ණ පාඩමක් තියෙනවා. ඇති කරගන්න. ඊට පස්සේ තියෙනවා රාජානුපාලන ක්‍රමය. මොකද රාජානුපාලන ක්‍රමය කියන්නේ? රාජානුපාලන ක්‍රමය කියන්නේ රජුෝ රැජින යටතේ. රජුෝ රැජින යටතේ. රජුෝ රැජින යටතේ. සියලු බලය කේන්ද්‍රගත වූ පාලනය. රජු හෝ රැජින යටතේ සියලු බලය කේන්ද්‍රගත වූ පාලනය. රජු හෝ රැජින යටතේ සියලු බලය කේන්ද්‍රගත වූ පාලනය. හරිද? ඊට පස්සේ තියෙනවා ආණ්ඩු කිරීම. මොකද පුතේ ආණ්ඩු කිරීම කියන්නේ? ආණ්ඩු කරනවා කියන්නේ ආණ්ඩුව කරනවා කියන්නේ මොකද්ද? බලය පාවිච්චි කිරීම. බලය පාවිච්චි කිරීම. ආණ්ඩුව කරනවා කියන්නේ බලය පාවිච්චි කරනවා. බලය පාවිච්චි කරනවා නීති හදනවා නීති ක්‍රියාත්මක කරනවා නඩු අහනවා. ඒකට තමයි ආණ්ඩු කරනවා. මොකද්ද මේ බලය? මොකද්ද මේ බලය කියන්නේ? බලය කියන්නේ මොකක්ද? බලය කියන්නේ අපි බලය කොටස් තුනයි ඒකේ තේරුමත් එක ලියන්න. බලය. මොකද්ද බලය? එක ව්‍යවස්ථාදායක. අනිත් එක විධායක. අනිත් එක අධිකරණ.
මොනවද ව්‍යවස්ථාදායකයි කියන්නේ? ව්‍යවස්ථාදායකයි කියන්නේ නීති සම්පාදනය කිරීම. නීති සම්පාදනය. විධායකයි කියන්නේ නීති ක්‍රියාත්මක කිරීම. අධිකරණය කියන්නේ යුක්තිය පසඳලී. පාඩ පෑන් භාවිත කරලා බොහොම ලස්සනට වැඩේ කරන්න. යුක්තිය පසඳලී. ඔයාලට මම කියන්න ඕනේ ඔයාලා මොකක්ද කියලා අහුව. ලස්සනට පිළිවෙලට වැඩ කරන්න ඕනක මම කියන්න ඕනේ. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. මොකද්ද පුතේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියන්නේ? අන්න හරි. වර්තමානයේ අපේ රට පාලනය වෙන්නේ. වර්තමානයේ අපේ රටේ ව්‍යවස්ථාදායකයේ විධායක ක්‍රියාත්මක වෙන්නේ. වර්තමානයේ අපේ රටේ ආණ්ඩු ක්‍රමය කියන්නේ පාලනය කරන විදිය. අපේ රටේ වර්තමානයේ පාලනය වෙන්නේ කොහොමද? නීති සම්පාදනය කරන්නේ. නීති ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? පාර්ලිමේන්තුව නැමැති ආයතනය යට. අධිකරණය වෙනම ස්වාධීනයි. දැන් මේ දවස්වල මේක ඕනේ තරම් කතා වෙනවා. මේ දවස්වල අධිකරණ පද්ධතිය වෙන අලුත් වැඩියාවක් ගැන නැත්නම් අධිකරණය ප්‍රතිසංස්කරණය කරන්න ඕන. අධිකරණය සම්බන්ධයෙන් මේ දවස්වල කතා කරනවා. ඔයාලට ඇහෙනවා නිතර දෙවේලි. නේද? පත්‍රයක් බැලුවක් සමාජලාට ප්‍රවෘත්ති අහන්න ගියත් විවිධ නීතිඥ සංගම් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආණ්ඩුවේ ප්‍රධානීන් වෙන්න පුළුවන්. ආණ්ඩුවේ ප්‍රධානීන් කියන්නේ කවුද? ආණ්ඩුව වෙන්න පුළුවන්. ආණ්ඩුව කියන්නේ බලයේ හිමියයි. රජය නේද පුතේ වෙන්න පුළුවන්. එයාලා අදහස් දක්වනවා. නේද? අධිකරණය කියන්නේ ස්වාධීන ආයතනයක්. ව්‍යවස්ථාදායකයේ විධායකය පාර්ලිමේන්තුව නැමැති ආයතනයේ මගින් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් වර්තමානයේ අපේ රට පාලනය වෙන්නේ මොකක් මතද? පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය මත. එහෙනම් පාර්ලිමේන්තුව නැමැති ආයතනයේ මගින් කියන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියන්නේ පාර්ලිමේන්තුව නැමැති ආයතනයේ මගින් පාර්ලිමේන්තුව නැමැති ආයතනයේ මගින් ව්‍යවස්ථාදායක හා විධායක බලය ක්‍රියාත්මක ක්‍රමය පාර්ලිමේන්තුව ආයතනය මගින් ව්‍යවස්ථාදායක හා විධායකයන් බලය ක්‍රියාත්මක ක්‍රමය. ඒක තමයි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ. පාර්ලිමේන්තු ආණ්ඩු
හරි නේද? රයිට්. අපි එහෙනම් දැන් යමු සටහන් ලියන පොතට. සටහන් ලියන පොතට යමු. සටහන් ලියන පොතට යමු. සටහන් ලියන පොතේ අපි පාඩමේ මාතෘකාව ලියුවා. අපි එහෙනම් සටහනක් ලියාගමු. සටහනක් ලියාගමු. හරි. අලුත් ඡේදයක් විතර පටන් ගන්න. පාඩමේ මාතෘකාව ලියුවා. අලුත් ඡේදයක් විතර පටන් ගන්න. ක්‍රිස්තු වර්ෂ 1815 දී ක්‍රිස්තු වර්ෂ 1815 දී ක්‍රිස්තු වර්ෂ 1815 දී ක්‍රිස්තු වර්ෂ 1815 දී ශ්‍රී ලංකාව මුළුමනින්ම ශ්‍රී ලංකාව මුළුමනින්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වීමෙන් පසු එතෙක් මෙරට පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය යටත් විජිතයක් වීමෙන් පසු එතෙක් මෙරට පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය මුළුමනින්ම බිඳ වැටුණි. එතෙක් මෙරට පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය මුළුමනින්ම බිඳ වැටුණි. මුළුමනින්ම බිඳ වැටුණි. මෙරට පාලනය මුළුමනින්ම බිඳ වැටුණි. මෙරට පාලනය බ්‍රිතාන්‍යයන්ට යටත් වූ දින පටන් මෙරට පාලනය බ්‍රිතාන්‍යයන්ට යටත් වූ දින පටන් මෙරට පාලනය බ්‍රිතාන්‍යයන්ට යටත් වූ දින පටන් බ්‍රිතාන්‍යයන්ට යටත් වූ දින පටන් වසර 133ක පමණ කාලයක් තුළ වසර 133ක පමණ කාලයක් තුළ වසර 133ක පමණ කාලයක් තුළ අවස්ථා ගණනාවකදීම වසර 133ක පමණ කාලයක් තුළ අවස්ථා ගණනාවකදීම පාලන ක්‍රමය වරාන් ඇතුළේ ලියාගන්න පුතේ ආණ්ඩු ක්‍රමය පාලන ක්‍රමය කියන්නේ ආණ්ඩු ක්‍රමය වරාන් ඇතුළේ ලියන ආණ්ඩු ක්‍රමය වරින් වර වෙනස් කළද ආණ්ඩු ක්‍රමය වරින් වර වෙනස් කළද ආණ්ඩු ක්‍රමය වරින් වර වෙනස් කළද
එසේ වරින් වර ආණ්ඩු ක්‍රමය වෙනස් වීමට එසේ වරින් වර ආණ්ඩු ක්‍රමය වෙනස් වීමට වෙනස් කිරීමට එසේ වරින් වර ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීමට වෙනස් කිරීමට බ්‍රිතාන්‍යයන්ගේ අවශ්‍යතා මෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ අවශ්‍යතා මෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ අවශ්‍යතා මෙන්ම දේශීයයන්ට බලතල ලබා ගැනීම සඳහා දේශීයයන්ට බලතල ලබා ගැනීම සඳහා දේශීයයන්ට බලතල ලබා ගැනීම සඳහා බලතල ලබා ගැනීම සඳහා ලාංකිකයන් නොකඩවාගෙන ගිය ලාංකිකයන් නොකඩවාගෙන ගිය උද්ඝෝෂණ හා අරගලද හේතු විය උද්ඝෝෂණ හා අරගලද හේතු විය උද්ඝෝෂණ හා අරගලද හේතු ඒ අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේ හඳුන්වා දුන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ රැසකි එනම් කියලා පුතේ කමාවක් දාලා අපි පල්ලෙහාට ලියාගමු. එනම් කියලා කමාවක් දාලා අපි පාඩකින් ලියාගමු. එක්දාසරසේ 33 කෝල් ගෲප් කැමරන් නාමකම ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1910 රූමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය රූමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එක්දාසනසිය 20 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එක්දාසනසිය 24 මැනින් ඩෙවොන්ෂයර් 1924 මැනින් ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
1931 ගුණමෝහරාණුක්‍රම ප්‍රතිසංස්කරණය 1947 සෝල්බරි ආණුක්‍රම ප්‍රතිසංස්කරණ කියලා එක ලියලා